හරි යාළුවනේ. ඉතින් මම ඔයාට අද කියලා දෙන්නම් කොහොමද අපි මේ ප්‍රශ්න විසඳගන්නේ කියන්නේ කොහොමද මේ ලෝකයේ සල්ලි කියන්නේ එක එක්කෙනාට එක එක විදිහට තමයි ප්‍රශ්න විසඳෙන්නේ. කියන්නේ සල්ලි ප්‍රශ්න. සල්ලි ප්‍රශ්න ගැන තමයි මම කතා කරන්නේ. සල්ලි ප්‍රශ්න කොහොමද විසඳෙන්නේ කියන්නේ එක්කෙනෙක්ට වැඩියෙනුත් හැමදේම ගණන් වැඩියෙනුත් ලැබෙන්නේ තව කෙනෙක්ට කොහොමද මේ අඩුවෙන් ලැබෙන තැන් හම්බෙන්නේ. තේරුණාද? ඒ එක එක්කෙනාගේ හදවතේ විදිහට. තේරුණාද? ඉතින් මේ බයිබලයේ තමයි අපිට ගොඩාක් දේවල් ජීවිතේදී කියලා දෙන්නේ. අපි ජීවත් වෙන්න ඕන විදිය අනුව අපිට දෙවියෝ මේ අපේ ප්‍රශ්න අඩු කරලා දෙනවා. තේරුණාද? ඉතින් මේ කතාවක් තියෙනවා, කතන්දරයක් තියෙනවා. චුට්ටක් අහගෙන ඉන්න. ජේසුස් වහන්සේ තමයි මේ කතන්දරේ කියන්නේ. ජේසුස් වහන්සේ කියනවා සත්තරක් නොව ඒ කතාව නෙවෙයි. හරි. ඉතින් යාළුවනේ අපි හැමෝම එක වගේ නෙවෙයි. අපි එක එක්කෙනා වෙනස්. තේරුණාද? ඉතින් අපි කාරුණික වෙනවා නම් හැමෝටම මේ දෙවියන්ගේ කරුණාවත් අපිට ලැබෙනවා. එතකොට මේ අපිට අපේ සල්ලි ප්‍රශ්න කියන එක ගොඩාක් දුරට අපේ අඩු වෙනවා. තේරුණාද? අපිට සමහර දේවල් දෙවියන්ගේ කරුණාව අපිට ලැබෙන හින්දා අපිට ගොඩාක් දේවල් ගණන් අඩු දේවල් ලැබෙනවා, නොමිලේ දේවල් ලැබෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ අපි මේ ලෝකේ කරුණාවන්තව ජීවත් වෙනා නම් තමයි. තේරුණාද? එහෙම නැතුව අපි මිනිස්සු ගැන හිතන්නේ නැතුව මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් නැතුව ජීවත් වෙනවා නම් මේ ලෝකේ අපිටත් දෙවියන්ගේ කරුණාව අපිට ලැබෙන්නේ නැහැ. එතකොට අපේ ප්‍රශ්න එන්න සල්ලි ප්‍රශ්න වැඩි වෙනවා. තේරුණාද? හැම සල්ලි ප්‍රශ්නයක්ම වැඩි වෙනවා. අපි මේ පැත්තෙන් මිනිස්සෙක්ට උදව් කරනවා නම්, දන් දෙනවා නම්, අපි මිනිස්සු ගැන හිතලා වැඩ කරනවා නම්, අපි ගැනට වඩා අපි මිනිස්සු ගැන හිතලා වැඩ කරනවා නම්, අපි මිනිස්සුන්ට උදව් කරනවා නම්, එතකොට දෙවියෝ අපේ ප්‍රශ්නවලදී කොහොම හරි අපිට උදව් කරනවා. තේරුණාද? අපේ ප්‍රශ්න වලට කොහොම හරි උදව් කරනවා. කොහොමද දෙවියෝ උදව් කරන්නේ? අහසින් බහලා උදව් කරනවද? අහසින් බහලා උදව් කරන්න බෑනේ. අහසින් බහලා උදව් කරන්න බෑ. දැන් අපි හිතන්නකෝ සැලොන් එකක් කරනවා කියලා. එතකොට අපිට හොඳ කස්ටමර් කෙනෙක් හම්බ වෙනවා. අපේ සැලොන් එකේ හොඳ කස්ටමර් කෙනෙක් අපිට වැඩියෙන් පේ කරන හොඳ ඕඩර් එකක් අපිට හම්බ වෙනවා. අන්න ඒ වගේ අපිට දෙවියෝ අපිට උදව් කරනවා. තේරුණාද? ඉතින් මේ බයිබලයේ කතාවක් තියෙනවා මතෙව් පොතේ කරුණාවන්ත 16 ගැන කියලා දෙනවා ජේසුස් වහන්සේ. අපි මිනිස්සෙක්ට එකපාරක් නෙවෙයි, 3 පාරක් නෙවෙයි, 70 වාර 7 පාරයක් සමාව දෙන්න ඕන කියලා කියනවා. එක නායකාරයෙක් හිටියා. එයා රජතුමාට නායකාරය දෙන්නෙක් හිටියා. හරි කොහමරි එක නායකාරයෙක් දෙවියන් ඒ රජතුමා කියනවා ඒ නායකාරයා කියනවා අනේ මගේ මේ නාය කපා හරින්න මට අනුකම්පා කරන්න කියලා රජතුමාට කියනවා. හරිද? එතකොට රජතුමා කියනවා හරි මම ඔයාට අනුකම්පා කරන්නම්. මේ ඔයා මේ නාය ගෙවන්න ඕනේ නැහැ. එහෙම කියලා එයා රජතුමා එයාට අනුකම්පා කරනවා. නමුත් මේ නායකාරයා එයාට නාය වෙච්ච මිනිස්සෙක්ව තලලා පෙරලා ගහනවා. තේරුණාද? එයාට මේ පොඩි ගාණක් නාය වෙච්ච කෙනා. තේරුණාද? එතකොට රජතුමාට ඒක ආරංචි වුණාම රජතුමා ආයේ නායකාරයව ගෙන්නලා ඇයි ඔයාගේ නායකාරයට එහෙම කරේ? එහෙම කරන්න බෑ කියලා එයාට තනවා. ඒ වගේ